අකුරුත් තියෙන ඒවා තමයි අපි අද හදන්න යන්නේ. උදාහරණයක් අපි ගත්තොත් මෙහෙම එකක් ගමු. 1 යට 2 යට 5යි x ධන 1 යට 5යි x. හරි. දැන් මෙතන x එක අපි දැනට අයින් කරමුකෝ. මේක අපි කොහොමද හදන්නේ? මේක හදන විදිය මොකද්ද? උත්තරේ කොහොමද දෙන්නේ? යටට පහම තමයි. මොකද යට සමානයිනේ. යට සමානුනේ නැත්නම් අපි එක සමාන කරගන්නවා. සමාන කරගෙන ඊට පස්සේ උඩ දෙක නිකම්ම එකතු කරනවා නේ. යට 5 එතකොට එනවා උඩ එනවා 3ක් කියලා. එහෙනම් 5න් 3යි කියලා අපිට මේකේ උත්තරේ එනවා. හරි. දැන් මෙතන විශේෂත්වය තමයි අද එකේ මෙතන යට x තියෙනවා. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? යට දැන් සමානයි. එහෙනම් අර විදිහම තමයි යට එන්නේ 5x. ඔය මින්න තම මං ගානක් කිව්වේ නෑ. කියලා දැනගන් ඉන්න. 26 3 අභ්‍යාසයෙන් අපිට තියෙන්නේ. එතකොට යටට අකුරක් තිබ්බොත් විශේෂත්වය තමයි වෙන අමුතු දෙයක් නෑ. කලින් වගේම ඒ අකුරත් යටට එනවා. ඒතර යට සමානුනේ නැත්තම් යට සමාන කරගන්න ඕනේ. ඒ කියන්නේ හරි. ඔව්. යට එතකොට 26 3 අභ්‍යාස තියෙන යටට සමාන ඒවම තමයි දීලා තියෙන වලට ඒක එහෙම යටට දාන්න තියෙන්නේ. ඕක තමයි මේකේ වෙනසක් කියලා අමුතු දෙයක් නෑ ඉතින්. අර කලින් විදිහම තමයි යටට අකුරක් එනවා එච්චරයි. වෙන මොකුත් වෙනසක් නෑ. එකතු කරන්න තිබ්බොත් එකතු කරන්න ඕනේ. අඩු කරන්න තිබ්බොත් අඩු කරන්න ඕනේ. හරි. අපි 26 3ට යමු. තව එකක් පොඩ්ඩක් බලමු. 3 යට x ධන 1 ධන ඍණ කියලා ගන්නකො 2 x ධන 1. මේකේ උත්තරේ දැන් කොහොමද දෙන්නේ? යටට එනවා එතකොට යට දැන් දෙන්නම සමානයි. යට දෙන්නම සමානයි කියලා කියන්නේ ප්‍රශ්නයක් නෑ. ආයෙ සමාන කරන්න දෙයක් නෑ. එයාම තමයි යටට එන්නේ. එයාම තමයි යටට එන්නේ. එහෙම ලියනවා යට එක්කන. ඒතර උඩ 3න් 2ක් අඩු කරන්න තියෙනවා. 3න් 2ක් අඩු කරත් උත්තරේ 1යි කියලා එනවා. ඔන්න ඔය විදිහට උත්තරේ අපිට ගන්න පුළුවන්. අමාරු නෑ. කලින් විදිහම තමයි. හරි. අපි අභ්‍යාසයට යන් එහෙනම්. 26 3 අභ්‍යාසේ. විසිහය තුන අභ්‍යාස පළවෙනි ගාන ඉඳන් හදමු. පළවෙනි ගානේ ඉරෙන් යටට නම් ප්‍රශ්නයක් නැහැ. යටට එන්නේ මොකද්ද? ඒම තමයිනේ. උඩට එන්නේ මොකද්ද එතකොට? උඩට එන එක උත්තරේ දාන්න බලන්න. යට ඉන්න එක්කෙනා ඒම තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. හත නේද? ඉරෙන් උඩට 7 එන්නේ යටට ඒ එන්නේ. 7 බෙදීම ඒ කියලා උත්තරේ එනවා. B වල උත්තර ටික ඔක්කොම දාන් යා. අදනවා හැදුවනම් දාගෙන යා. දෙන්නම දාන්න. 10 නේ. 8යි 2යි 10යි. උඩට 10 එනවා යටට එතකොට x ම තමයි. යට එක වෙනස් වෙන්නේ නැහැ. යට සමානයිනේ. ඊළඟ එකට ඔව් 3න් එකක් අඩු කරපුවාම උත්තරේ 3න් එකක් අඩු කරන්න තියෙන අඩු කිරීමනේ මෙතන තියෙන 3න් එකක් අඩු කරාම උත්තරේ 2යි කියලා එන්නේ. 2 බෙදීම y. ඊළඟ එකේදී එතකොට 4න් 2ක් අඩු කරන්න තියෙනවා. 4න් 2ක් අඩු කරපුවම කීයද? 2යි නේ. උඩට 2 එනවා යටට ඔය තියෙන එකම එනවා 3යි y. e එකට
මහරි දාන්න ඊයකට උත්තරේ. පහයිනේ. උඩට 5යි යටට එතකොට 5යි ටීම එනවා. මෙතනදී දැන් වෙනසක් වෙනවා. මොකද්ද වෙනස? විශේෂත්වය මොකද්ද මේකේ? උඩයි යටයි කපන්න පුළුවන් නේ. 5ට 5 කපලා අයින් කරන්න පුළුවන්. එහෙනම් ඒ වෙලාවට අපි කපලා අයින් කරන්න ඕනේ. ඒතකොට ඉරෙන් උඩ ඉන්නේ එක විතරයි. ඉර උඩ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ එකයි. යට එතකොට t ඉතුරු වෙනවා. එක යට t. ඔය විදිහට එන්න ඕනේ. කපන්න පුළුවන් නම් අපි කපලා අයින් කරන්න ඕන ඕනම ගානක. මෙතන කපන්න පුළුවන්. ඒ නිසා උඩ යට ගැබ උඩ මොකුත් ඉතුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ එකයි. එක බෙදීම යට t විතරයි. එක බෙදීම t. f එක ඊළඟ එක. උඩට එන්නේ මොකද්ද යටට එන්නේ මොකද්ද කියලා දෙකම දාන්න. මොකුත් නැති වුණොත් එක. මොකුත් නැති වුණොත් කියන්නේ 5ට 5 ඒවා අපි කොහොමද මේක කපන්නේ? 5ට 5 ඒවා 5ට 5 ඒවා එකයි. 5ට 5 ඒවා එකයි. එහෙමනේ අපි කපන්නේ. අපි මේ එක ලිව්වත් එකයි නැතත් එකයි. අපි කපන්නකොට කපන්නේ 5ට 5 ඒවා එකයි. 5ට 5 ඒවා එකයි. ඒතර උඩ ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? උඩ එක මේක තමයි මෙතෙන් දාන්නේ. හරිනේ? එක වතාවක් t දැන් තියෙන. එක වතාවක් t එක t වලින් ගුණ කරපුවම t ම තමයි. ඕනම සංඛ්‍යාවක් t එකෙන් ගුණ කරොත් ඒකමනේ ඉන්නේ. ඒතකොට එක වතාවක් t කියන්නේ t. එක බෙදීම t එහෙනම්. 5ට 5 ඒවා එකක් නිසා තමයි එකයි කියලා දැම්මේ. 5ට 5 ඒවා එකයි මෙතන. ඒතර ඒක තමයි මෙතන මේ ආවේ. මෙතන තිබ්බ එක. හරි නේද? තේරුණාද ඒක? හ්ම්. හරි ඊළඟට උත්තරේ දාන්න. f එකට. a යට 3. ඔව්. ඔව් උත්තරේ හරිනේ. k එක යටට එන්න ඕනේ. උඩට එතකොට 3 එන්න ඕනේ. කොහොමද ඒක එන්නේ? උඩ දැන් අපි එකතු කරලා බලමු. උඩ 5යි 1යි 6යි එකතු කරන්න තියෙන්නේ. යට එනවා 2යි k. එහෙනම් කැපුණාම 6ට 2 ඒවා 3යි 2ට 2 ඒවා 1යි. ඒකට උත්තරේ එනවා උඩ එනවා 3යි යට k. k එක යටට ඇවිල්ලා උඩට 3 එනවා. ඔය විදිහට තමයි උත්තරේ එන්න ඕනේ. මයුරු එක තේරුණාද? හරිද නැද්ද තේරුණේ නැද්ද? හා හරිනේ. තේරුණ නැත්නම් මොනවාරි තේරුණ නැති දේවල් තිබ්බොත් මැදදී අහන්න. හරි ඊළඟ එක. ඊළඟ එක. දෙකෙන් උඩ 9. දෙකයි එන්නේ. යට 2යි එන්නේ. 2යි එන්නේ උඩ 9. ඔව් යට ඒතර 2යි එන්නේ එක ප්‍රශ්නයක් නෑ. උඩ මේ 7යි
3යි එකතු වෙනවා 7යි 3යි 10යි 10න් එකක් අඩු වෙනවා 10න් එකක් අඩු වුණා කියන්නේ 9. උඩට 9 එනවා යටට 2යි එන්නේ. 3ක් තිබ්බ කියලා වෙනසක් වෙන්නේ එකතු කරන්න තියෙන එකතු කරන්න අඩු කරන්න තියෙන අඩු කරන්න. ඉලක්කම් 3ක් එකතු කරන්න දන්නවනේ 7යි 3යි 10යි 10න් එකක් 9. එතන එකතු කිරීම තිබ්බ නිසා 7යි 3 එකතු කරා. ඒන උත්තරෙන් අඩු කිරීම තිබ්බ නිසා එකක් අඩු කරා. ඊළඟ එක. යටට 3යි v උඩ කොහොමද මහිරු එකට උත්තරේ දාන්නේ? h එකට. කොහොමද දෙන්නේ කියලා දෙකම අඩු කරන්න තියෙන. ඒතර 8න් 4ක් අඩු කරන්න ඕනේ. ඒන උත්තරෙන් ආයෙ එකක් අඩු කරන්න ඕනේ. අටෙන් 4ක් අඩු කරපුවම 4යි ඊට පස්සේ 8න් 4ක් අඩු කරා ඊට පස්සේ ආයේ එකක් අඩු කරන්න ඕනේ. ඒතර උඩට කීයද දෙන්නේ? 3යිනේ. උඩට 3යි එන්නේ. උඩට 3යි යටට 3යි v. දැන් මේකේ අන්තිම උත්තරේ මේකද? මොකද්ද කරන්න ඕනේ? කපන්න ඕනේ නේද උඩයි යටයි. 3ට 3 කපලා දාන්න පුළුවන්. ඒතර 3 3 1යි. හ්ම්. යටට මේ යටට 3 3 1යි. එතකොට උත්තරේ එනවා කියලා. උඩට එන්නේ 1 විතරයි ඉතුරු වෙන්නේ යටට v විතරයි ඉතුරු වෙන්නේ. එක වතාවක් v කියන්නේ v මනේ. එකෙන් ගුණ කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මෙතන 1යි v තියෙන්නේ. ඒ කියන්නේ vම තමයි. උත්තරේ එතකොට 1යට v කියලා එනවා. එක බෙදීම v. ඒක තමයි උත්තරේ. ඊළඟ එක. i යට m එනවා. යට සමානයි යට m. උඩ ওই ටික ඔක්කොම එකතු කරන්න තියෙනවා. 5 තියෙනවා 2 තියෙනවා 1 තියෙනවා. ඒ දෙන්නේ උත්තරේ. උඩට යටට m එක හරිනේ. යට එකනේ සමානයිනේ ඔක්කොම ටික. ඔය යටට m. උඩට 8යිනේ. 5යි 2යි 7යි 1යි 8යි. 8 බෙදීම m. අන්තිම එක. අහිරු දාන්න යටට එන්නේ මොකද්ද කියලා මේ අන්තිම එකේ. 7යි xy නේ. ඔව්. වාශිත උඩට එන්නේ මොකද්ද? යටට 7යි xy. 8යි නේ. ඔව්. මොකද්ද වෙන්නේ මෙතන 8ක් තියෙනවා. එකෙන් 8ක් අඩු කරනවා. එතකොට බිඳුවයි. ඒ බිඳුවට ආය 8ක් එකතු කරන්න. එතකොට 8යි.
උඩට 8යි. යටට 7යි xy. 8 බෙදීම 7යි xy කියලා එහෙනම් අන්තිම උත්තරේ එනවා. ඔය ගණන් ටික තේරුණාද දෙන්නටම? තේරුණා නම් ඕක කියලා දැන් නැත්තම් නෑ කියන්නේ. හරිනේ. හරි. ඒ ගණන් ටික හරි. ඊළඟ කොටස දෙවැනි එක. දෙවෙනි එකෙත් ওই විදිහම තමයි යටට අර මේ අකුරු දෙකක් ඇවිල්ලා තියෙනවා. බලමු. ඒකෙත් ওই විදිහම තමයි වෙනස ලොකු වෙනසක් නෑ. ලොකු වෙනසක් නෑ කියන්නේ විතරයි වෙනස් ලියන එක විතරයි වෙනස් වෙන්නේ. යටට අකුරු දෙකක් එනවා. හදන්න දෙයක් නෑ. ওই විදිහම තමයි. කරමු බලන්න කරගෙන යන්න. හරි අපි මේ ටික කරලා ඉවර කරමු ඉක්මනට ඉවර කරමු. මේ අභ්‍යාස වලට එච්චර වෙලාවක් යන්නේ නැහැ. තව ටිකක් අපි කරලා ඉවර කරමු. මේ මොකද්ද මේ නෑ කියලා කිව්වේ? භාෂිතා. m ධන 3 උඩ. ඔව් යට m ධන 3 එනවා උඩ. දැන් එකතු කරන්න තියෙන්නේ m ධන 3 උඩ 7නේ. ඔව්. ඒක හරි. උත්තරේ හරි. යට m ධන 3 උඩ 7නේ. ඒතොර මේකේ වෙනස් වෙන්නේ මොකද්ද? යටට අර m ධන 3 කියලා දෙකක් ආවා. දැන් කලින්කේ 7යි xයි මේ වගේ තනි එකක්නේ තිබ්බේ මොකක් හරි. 2යි එන්නේ මේ වගේ තනි එකක්නේ තිබ්බේ. ඒතොර මෙතන දැන් m ධන 3 කියලා ධන ලකුණකුත් එක්ක ආවා. යට m ධන 3 උඩ 7 එකතු කරන්න තියෙනවා. හරි ඊළඟ එක. උඩ 11 යටට ඒතර තියෙන එකමයිනේ. m ධන 5. n ධන 5 උඩ 12නේ. උඩ 12 නෙවෙයිනේ උඩ 11. ඔව් උඩ 11. n ධන 5 උඩ 11. ඊළඟ එක. a ධන b උඩ 10. ඔව්. උඩට 10 එනවා යටට a ධන b එනවා. හරි. ඊළඟ එක. බලන්න එක පුළුවන්ද කියලා. x ඒවා ටික වෙනම එකතු කරන්න y එක වෙනම තියන්න. යට වෙනසක් වෙන්නේ නැහැ. යට කොහොමත් x ධන 2යි y නේ. උඩ එතකොට කොහොමද එන්නේ? පහයි x ධන y. ඒක කොහොමද හැදෙන්නේ? මෙතන 4යි x තියෙනවා. මෙතන x තියෙනවා y තියෙනවා. අපි ওই ටික නිකන් ලියාගමු. 4යි x තියෙනවා. ඊළඟට මෙතන ධන තියෙන නිසා මම මෙතන ධන දාන්නවා. කෙලින්ම ලියන්න පුළුවන්. මම මේ කියලා දෙන්න මේ විදිහට ලියන්නේ. මෙතන 4යි x ධන තිබ්බ නිසා 4යි x ධන දැම්මා. ඊළඟට x ධන y තියෙනවා. x ධන y. ඊට පස්සේ මොකද කරන්නේ? ඊළඟට කරන්න පුළුවන් උඩ තියෙන ටික එකතු කරන්න. ඒතර උඩ එකතු කරද්දී අපිට x ඒවට එකතු කරන්න පුළුවන් x ඒවා විතරයිනේ.
y එක වෙනම තියන්න වෙනවා. එහෙනම් 4x ධන x කියලා කියන්නේ 5යි x වෙනවා. 4x ධන x 5යි x ධන y යට x ධන y. ඔක තමයි උත්තරේ. ඊළඟ එක. ඊළඟ එකේ මැද ඍණ තියෙන්නේ. එතකොට කොහොමද ලියාගන්නේ? දැන් මෙතන මේ විදිහට මම ලියාගත්තේ 4x x ධන y කියලා. 4x ධන x ධන y කියලා. මේ ධන එක ආවේ මේ මැදින්. මේ ධන එක තමයි මෙතෙන් ආවේ. මේ දෙන්න තමයි මේ තියෙන්නේ. ඒක එහෙම ලිව්වා. අරගෙත් එහෙම ලියන්න ඕනේ 9h ඍණ. හැබැයි ඍණ තියෙන නිසා අපි වරහණක් දාන්න ඕනේ. ඍණ එක දෙන්නටම පොදු. ධන තිබ්බනම් ප්‍රශ්නයක් වෙන්නේ නැත්තේ. ධන තිබ්බම ලකුණු මොකොත් වෙනස් වෙන්නේ නැහැ. මම එදා කියලා දුන්නා. ඍණ තියෙද්දි මොකද්ද වෙන්න ඕනේ? ලකුණු ඊට පස්සේ ඉන්න ඔක්කොගේම ලකුණු මාරු වෙන්න ඕනේ නේ. ඊළඟ එකට එද්දි. උත්තරේ කීයද කියලා කියන්නේ යරට x ධන y එක හරි උඩට මෙතන 9h එක හැම වෙනවා 9h එක හරි 9h ඊළඟට මේ 7h එක දැන් ඉස්සරහ ඍණ එකක්නේ තියෙන්නේ ඍණ එකක් තියෙද්දි මේ හැම එකෙම ලකුණු මාරු වෙන්න ඕනේ දැන් 7h එක දැනට මොකද්ද ධන ලකුණනේ තියෙන්නේ නේ මෙයාගේ ඉස්සරහින් ලකුණ නැහැ කියන්නේ ධනයිනේ එහෙනම් එයා ඍණ වෙන්න ඕනේ එයා ඍණ 7h වෙනවා ඍණ 7h වෙනවා ඊළඟට මේ දෙක ඍණ දෙකක් තියෙන්නේ ඍණ දෙකක් තියෙන්නේ මෙතන ඍණ එකක් තියෙන නිසා එයා ධන දෙකක් වෙනවා අන්තිම උත්තරේ නමයයි h වලින් 7යි h අඩු වුණාට පස්සේ 2යි h කියලා එනවා 2යි h කියලා එනවා ඊළඟට තව දෙකක් ඉතුරු තියෙනවා. කියන්නේ ධන දෙකයි. x ධන y. අන්තිම ගාන. අන්තිම ගාන බලමු. ඒතොර යටට x ඍණ 3y කොහොමද තින්නේ? උඩට එතකොට අපි ලියද්දි මැද ඍණ එකක් තිබ්බොත් කොහොමද ලියන්න ඕනේ? මෙන්න මේ කොටසට වරහණක් දාලා ලියන්න ඕනේ. මතක තියාගන්න. 3x ධන y කියන එක කොහොමත් වෙනස් වෙන්නේ නැහැ ඒක එහෙම වෙනවා.
ඊළඟ ඍණ එක නෙමෙයිද තියෙන්නේ. ඍණ නිසා ඊළඟ කොටස ලියද්දි වරහණක් දාලා ලියන්න ඕන. ධන එක ලියද්දි වරහණක් දැම්මත් එකයි නැතත් එකයි ලකුණු වෙනස් වෙන්නේ නැහැ. වරහණක් දාලා ලියුවහම වෙන්නේ ලකුණු වෙනස් වෙන එක. එහෙනම් 3x ධන y එහෙම තියෙනවා. ඊට පස්සේ දැන් ධන 2x තමයි දැන් තියෙන්නේ. එතන ධන 2x තියෙන්නේ. ඒක ඍණ 2x වෙනවා. ඔය වෙනස් වුනේ. ඊළඟට ධන 4y තියෙන එක ඍණ 4y වෙනවා. ධන 4y ඍණ 4y වෙනවා. එරට x ඍණ 3y. මම අන්තිම උත්තරේ දාන්න බලන්න. උඩට කීයයි x කීයයි y දෙන්නේ? උත්තරේ ගන්න පුළුවන්ද? තේරුණාද නැද්ද කියලා කියන්න. හරි. මෙතන වෙන්නේ මොකද්ද? 3x ධන y යට එකේ ප්‍රශ්නයක් නැහැ. යට එක කොහමද x ඍණ 3y තමයි තියෙන්නේ. ඒ නිසා යටට ඒක ආව එක හරි. ඊළඟට මේ අන්තිම ගාන බලන්න. අන්තිම ගාන කරන්නේ. යට එතකොට x ඍණ 3y x ඍණ 3y තිබ්බේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක හැම ආවා. උඩට එන්නේ මොකද්ද? උඩට 3x ධන y තියෙනවා. 3x ධන y තියෙනවා. ඒක හැම මම ලියාගත්තා. ඊළඟට මෙතන 2x ධන 4y නේ තියෙන්නේ. 2x ධන 4y ලියනකොට එයාට ඉස්සරහින් ඉන්නේ ඍණ ලකුණක්. ඒ නිසා යට මම වරහන් දාලා ලියාගත්තා. වරහන් දාන්න හේතුව තමයි ඍණ ලකුණක් ඉද්දි අනිවාර්යෙන් ලකුණ මාරු වෙනවා. ලකුණ මාරු කරන්න ඕන නිසා අපි වරහන් දාලා ලියනවා. ලකුණ මාරු කරලා ඊළඟ පියවරේදී එතකොට එනවා. ඒතර පළවෙනි ටිකේ හැම ලිව්වා 3x ධන y කියලා. මෙතන 2x ගේ ලකුණ ධනයි. දැන් ලකුණ මොකුත් නැහැනේ මෙතන. මේ ලකුණයි තියෙන්නේ කාටද? මේ සම්පූර්ණ ඔක්කොටම. මේ ඔක්කොටමයි තියෙන ලකුණ තමයි මේ ඍණ ලකුණ. මේ 2x ගේ ලකුණ නෙමෙයි මේ ඍණ ලකුණ. 2x ගේ ලකුණ දැන් ඉස්සරහින් මෙතන මොකුත් නැහැ කියලා කියන්නේ එයා ධන. එහෙනම් ධන 2x කියන එක මෙතන ඍණ එකක් තියෙන හින්දා ඍණ 2x වෙනවා. ලකුණ මාරු වෙනවා වෙන්නේ. ධන තිබ්බොත් ඍණ වෙනවා, ඍණ තිබ්බොත් ධන වෙනවා. ධන 2x ඍණ 2x වුණා. එහෙනම් ධන 4y මොකද්ද වෙන්න ඕනේ? ධන 4y මෙතන දැන් ඍණ එක මේ ඔක්කොටම එන්නේ කියලා කිව්වනේ මම. මේ දෙන්නටම තමයි එන්නේ. එහෙනම් ධන 4y කියන එක ඍණ තියෙන නිසා ඍණ 4y වෙනවා. ඍණ 4y කියලා ආවා. ලකුණ මාරු වෙනවා. ධන තිබ්බොත් ඍණ වෙනවා, ඍණ තිබ්බොත් ධන වෙනවා. මෙතන දැන් ඍණ එකක් තිබ්බනම් මේක ලකුණ ධන වෙන්නේ. මෙතන ඍණ තියෙන නිසා. ලකුණ මාරු වෙන එක වෙන්නේ. ධන 2x ඍණ 2x වුණා. ඊළඟට ධන 4y ඍණ 4y වුණා. තේරුණාද? හ්ම්. හරි උත්තරේ දාන්න. තේරුණාද කියලා දාන්න.
මයරු තේරුණාද? හරිද ඒක? හ්ම්. එතකොට x තියෙන පද ටික වෙනම ගන්න ඕනේ. 3x ඊළඟට ඍණ 2x මේ තියෙන ඉස්සරහින් තියෙන ලකුණ යාට අයිති වෙන්නේ. 3x ඍණ 2x. රුපියල් 3ක් මං ගාව තියෙනවා 2ක් ණයයි. එතකොට කීයක් දෙන්නේ? ඔව්. 3x ඍණ 2x කියලා කියන්නේ x එනවා. ඊළඟට y වල ධන y තියෙනවා ඍණ 4යි y තියෙනවා. එතකොට මොකක්ද දෙන්නේ? රුපියලක් තියෙනවා මං ගාව රුපියල් 4ක් ණයයි. ඒ ණයෙන් රුපියලක් මං ගාව තියෙන රුපියල දුන්නට පස්සේ තව කීයක් ණයද? රුපියල් 3ක් ණයයි. ධන y කියලා කියන්නේ රුපියලක් තියෙනවා එකයිනේ. ඍණ 4යි y. ඍණ 4ක් කියන්නේ ණය 4යි. රුපියල දුන්නට පස්සේ තව රුපියල් 3ක් ණය. ඒ කියන්නේ ඍණ 3යි. මෙතන එතකොට ධනවයි ඍණ 4යි රුපියලක් තියෙනවා රුපියල් 4ක් ණයයි. ඒ කියන්නේ තව 3ක් ණයයි. ඒ කියන්නේ ඍණ 3යි y කියලා එන්න ඕනේ. y එක ඉන්න y අකුරක් තියෙන නිසා ඍණ 3යි y. ඔය විදිහට උත්තරේ එන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? ඔක අන්තිම උත්තරේ නෙවෙයි. කපනවනේ. උඩත් එකම තියෙන්නේ යටත් ඒකම තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණයකට සම්පූර්ණයෙන් කපන්න පුළුවන්. එතකොට උත්තරේ කීයද එන්නේ? එකයි y කියලාද කිව්වේ? එකයි නේද? ඔව්. y එකක් කොහෙද එන්නේ? y ඉතුරු වෙන්නේ නැහනේ. x ඍණ 3යි y එකට x ඍණ 3යි y ඒවා එකයි. මෙතන x ඍණ 3යි y වලට x ඍණ 3යි y ඒවා එකයි. උඩයට දෙකම එකනේ. ඔව්. කියන්නේ එක බෙදීමක් කියලා කියන උත්තරේ එකයි කියලා එන්න ඕන. උත්තරේ එකයි. උත්තරේ එකයි. ඒ ගණන් ටික තේරුණාද? හ්ම්. දෙන්නම කියන තේරුණාද කියලා? තේරුණ නැති එකක් තියෙනවා නම් කියන්න. තේරුණ නැත්තම් කියන්න ඕනේ. හරි. ඒ අභ්‍යාසය ඉවරයි එතකොට. ඊළඟ කොටස. දැන් මෙතනදී අපි කරේ යට අකුරු තියෙන ඒවා යට සමාන යට දෙන්නම සමානයි නේද? යට සමාන ඒවා හැමම සුළු කරපු එක තමයි. ඒතකොට කලින් විදිහම තමයි වෙනසක් උනේ නැහැ. හරි. ඊට පස්සේ ඊළඟ එකෙත් යට සමානයි තමයි. යට එතකොට මොකුත් කරන්න නැහැ. යට ඒ විදිහම තියෙනවා. උඩ චුට්ටක් අකුරක් දැන් කලින් සමහර වගේ එක අකුරයිනේ තිබේ. අකුරු දෙකක් තිබේවත් අන්තිමට තිබ්බා. බලමු අපි. ඊළඟට ඒ විදිහම තමයි 26 4.
මේකේ මොනවා හරි ගණනක් තේරුනේ නැත්නම් කියන්න. නැත්නම් 24 අභ්‍යාසයට. හරි. පළවෙනි උත්තරේ. මේක හදලා අපි ඉවර කරමු. මේකට ගොඩක් වෙලා යන්නේ. පළවෙනිට කොහොමද දෙන්නේ? යට ප්‍රශ්නයක් නෑනේ. යට දෙන්නම සමානයි. 3යි k ඍණ 1. උඩ එනවා. ඔව්. 3යි k ඍණ 1 උඩ. යට එනවා. උඩ එනවා. මෙතන k තියෙනවා ධන 2. ඒ කියන්නේ k ධන 2. ඒ දෙන අය වෙනම එක තව එකතු කරන්න බෑනේ. k ධන 2 උඩ එන්නේ. යට 3යි k ඍණ 1 උඩ එනවා k ධන 2. තේරුණාද? කපන්න බෑනේ. කපන්නේ කොහොමද? මෙහෙම තනි තනියම කපන්න බෑ. මෙහෙම කපන්න බෑ. එහෙම කපන්න බැරි මේ ධන හරි ඍණ හරි ලකුණු තියෙනවා නම් කපන්න බෑ. අපි අර කලින් කපුවා වගේ එහෙම ලකුණු තිබ්බද නෑ නේද? දැන් මේ සම්පූර්ණ එකනේ කැපුවේ. මෙහෙම සම්පූර්ණ එකට සම්පූර්ණ එක කපන්න පුළුවන්. කලින් තව කප් එකක් බලමු. ම්ම්. මේ වගේ එකකවත් ධන ලකුණු ඍණ ලකුණු නෑනේ මොකුත්. පේනවද? ධන ඍණ මොකුත් නෑ. ඔය වගේ ධන ඍණ මොකුත් නෑ. දැන් මේ කපුවා වගේ කලින්. එතකොට එහෙම තියෙද්දි විතරයි කපන්න පුළුවන්. අර මෙතනදී කපන්න බෑ. මෙතනදී කපන්න බැරි. මේ කේදනෙක් කියලා කියන්නේ කේදන දෙක කියලා කියන්නේ තනි එක්කෙනෙක්. කේදන දෙක කියලා කියන්නේ තනි එක්කෙනෙක්. 3යි කේරිනෙක් කියලා කියන්නේ වෙනම එක්කෙනෙක්. ඒතර කපනවා නම් අපිට කපන්න පුළුවන්. 3යි කේරිනෙක ඒවම උඩ 3යි කේරින එකක් තව තිබ්බනම් කපන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ දෙගුණයක් තුන් ගුණයක් ඒ වගේ තිබ්බොත් කපන්න පුළුවන්. එහෙම නැත්නම් කපන්න බෑ. හරි. දෙවෙනි එක. B එක. B එක. යට 5යි H ශ්‍රේණි දෙකම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. උඩට එන්නේ මොකද්ද? උඩ H නේද ඉතුරු වෙන්නේ. මෙතන 2H තියෙනවා. H එකක් තියෙනවා අඩු කරන්න තියෙන 2H එකෙන් H එකක් අඩු වුනහම දෙකෙන් එකක් අඩු වෙන්නනේ තියෙන්නේ. H එක අපි පැත්තකින් තියමු. දෙකෙන් එකක් අඩු වුණා කියන්නේ එකයි. ඒ කියන්නේ එකයි H. දෙකෙන් එකක් අඩු කරන්න තමයි තියෙන්නේ. එකයි H. ඒ කියන්නේ H. උත්තරේ H. උඩ H එනවා යට 5H දෙක තියෙනවා. 5H වෙන දෙක තියෙනවා. මේවා කපන්න බෑ. කපන්න බැරි මේ උඩ එක්කෙනාම යට ඉන්න ඕන කපන්න නම්. එහෙම නැත්නම් එයාගේ දෙගුණයක් තුන් ගුණයක් වගේ මොකක් හරි ගුණාකාරයක් තියෙන්න ඕන. ඊළඟ එක.
ඊළඟ එකට කොහොමද දෙන්නේ? යට 3t ඍණ 1 උඩ මේ දෙන්න අඩු කරන්න තියෙනනේ. 3t එකෙන් එකක් අඩු කරන්න තියෙන. එතකොට 3t ඍණ 1 2යි t එන්නේ මෙතනත් 1යි t කියලා තිබ්බනම්. එහෙම නැත්නම් නිකන් t තිබ්බනම් 1යි t කියන්නේ t කියන්නේ එකමනේ. එතන මෙතන t එකක් තිබ්බනම් තමයි 3යි t වලින් 1යි t අරුනහම 2යි t එන්නේ. දැන් මෙතන නිකන් එකක් තියෙන්නේ. එතකොට අපිට t අකුරු තියෙනවා නම් විතරයි ඒව අඩු කරන්න පුළුවන්. නැත්නම් නිකම්ම ලියන්න තියෙන මේ ටික. මෙතන දැන් t අකුරක් නැහැනේ එකේ. එතකොට නිකම්ම ලියන්න ඕන 3යි t ඍණ 1. 3යි t ඍණ 1 හැමමයි. 2යි t එනවා නම් එන්නේ මෙතනත් t තියෙන්න ඕන. මෙතන t තිබ්බනම් හරි. මෙතන t තිබ්බොත් 3යි t ගෙන් 1t එක කරුණාම 2යි t වෙනවා. මේ පළවෙනි එක බලන්න k ධන දෙකනේ. ඒතකොට k ධන දෙක කියලා නිකම්ම ලියුවා. මෙතන එන්නේ 3යි t ඍණ 1. දැන් මොකද කරන්න අපි? උත්තරේ කොහොමද ගන්නෙ? මේක නෙමෙයි අන්තිම උත්තරේ. මොකද කරන්න පුළුවන්? කපනවානේ. ඔව්. 3යි t ඍණ 1ම තමයි යටත් තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන් කපලා දාන්න පුළුවන්. ඒතකොට 3යි t ඍණ 1ට 3යි t ඍණ 1 ඒවා එකයි. ඕනි ඉලක්කමෙන් කපන්න පුළුවන්. මම 3යි t ඍණ 1ට 3යි t ඍණ 1 ඒවා බලන්න. 3යි t ඍණ 1 ඒවා මෙතනත් එකයි. එක බෙදීම එක කියලා කියන්නේ උත්තරේ එකයි. අන්තිම උත්තරේ එකයි කියවෙනවා. ඔය වගේ අවස්ථාවකදී විතරයි කපන්න පුළුවන්. නැත්තම් කපන්න බෑ. මෙතන 2යි t ආවේ නැත්නම් ඒ කියලා තේරුණා නේද? 3යි t මෙතන t තිබ්බනම් තමයි 2යි t එන්නේ. මෙතන t අකුරක් නැහැනේ. ඒ නිසා 3යි t ඍණ 1 කියලා එන්නේ. 3යි t ඍණ 1. ඊළඟ එක d එක යට 5යි k ධනය ගෙනවා උඩ ඍණ තියෙද්දි අපි ලියන විදිය වෙනස් කරලා ලියන්න පොඩ්ඩක් නේ. 2යි k ධනය එක එහෙම්ම ලියනවා. ඊළඟට දැන් මෙතන ඍණ එකක්නේ තියෙන්නේ මැද. මැද ඍණ තිබ්බනම් ඒ ඍණ ලකුණට පස් වෙන එකට මොකද්ද කරන්නේ? වරහණක් දාන්න ඕනේ. k ඍණ 2. ඊට පස්සේ 5යි k ධන එක 2යි k ආයෙත් බලන්න ඍණ එකක් දැන් මැද තියෙන්නේ.
ඍණ එක තියෙද්දි මොකද වෙන්නේ? මෙතන 2 ධන 1. එයාගේ වෙනස් වෙන්නේ නැහැ මොකුත් නේ. පළවෙනි එක්කෙනා වෙනස් වෙන්නේ නැහැ. 2 ධන 1. ආ ධන වෙනවනේ. k එක ඍණ වෙනවා 2 ධන වෙනවා. දැන් k එක ධන ලකුණනේ තියෙන්නේ. මෙතන මොකද ලකුණක් k ට ඉස්සරහින් ලකුණක් නැහැනේ මෙතන. මෙතන මොකද ලකුණක් නැහැ කියලා කියන්නේ එයාගේ ලකුණ දැනට ධනයි. ඒක මෙතෙන් යද්දි ඊළඟ මෙතන ඍණ එකක් තියෙන හින්දා මැද ඍණ එක තියෙන නිසා k ගේ ලකුණ ඍණ වෙන්න ඕනේ. දැන් ලකුණ ධනයි ඒ නිසා ඍණ වෙනවා. දෙකේ ලකුණ මොකද වෙන්නේ? ධන වෙන්න ඕනේ නේ. ඍණ දෙකක් තියෙන්නේ ඒක ඍණ දෙකක් තියෙන්නේ මෙතන ඍණ වෙන නිසා මෙයා ධන වෙනවා. ඔය විදිහට තමයි උත්තරේ එන්නේ. මේක තව ටිකක් සුළු කරන්න ඕනේ එතකොට. උත්තරේ එතකොට එන්නේ කොහොමද? k ඔව් k ධන 3. 2යි k ධන 3 නෙවෙයිනේ. ඔව් හරියට k ධන 3. 2යි k ඍණ k. 2යි k ඍණ k කියලා කියන්නේ 2යි k කින් k එකක් අඩු වෙනවා. ඒ කියන්නේ k එනවා. ඊළඟට ධන 1 ධන 2 කියලා කියන්නේ ධන 3. 2යි k k එකක් අඩු වුණා. එතකොට උත්තරේ එනවා 2කින් k එකක් අඩු වුණාම k කියලා. k කියලා එනවා. ඊට පස්සේ ධන 1 තියෙනවා ධන 2 තියෙනවා. ධන 1යි ධන 2යි එකතු වුණාම ධන 3යි කියලා උත්තරේ එනවා. හරිනේ k ධන 3 උඩට එන්නේ. යටට එතකොට 5යි k ධන 1. දැන් d එකට උත්තරේ k ධන 3 බෙදීම 5යි k ධන 1 කියලා එනවා. ඊළඟ එක d එක තේරුණාද? මහිරු d තේරුණාද? හ්ම්. හරි e එක. ඔව් උත්තරේ හරි. e එක කොහොමද එන්නේ? යටට ප්‍රශ්නයක් නැහැ. 3යි y ධන 2. මෙතන 2යි y ඍණ y 2යි y ඍණ y. එතකොට මෙතන නම් දැන් වරහන් නැතත් කමන්නේ. මොකද මෙතන එක පදයක්නේ තියෙන්නේ. y විතරනේ. y ධන හරි y ඍණ හරි මොකක් හරි තිබ්බනම් වරහණක් දාන්න ඕනේ. එතකොට මෙතන වරහණක් නැතුව ලිව්වා කියලා වෙනසක් වෙන්නේ නැහැ. වරහණ දැම්මත් කමන්නේ නැතත් කමන්නේ. දැනටම අර ධන y එක ඍණ y වුණානේ. ඊට පස්සේ ධන 1. එතකොට 2යි y ඍණ y කියලා කියන්නේ 2යි y එකෙන් y එකක් අඩු වෙනවා. ඒ කියන්නේ උත්තරේ එනවා y කියලා. ඊළඟට තව ධන එකක් ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් ධන 1යි කියලා උඩට එනවා. යටට 3යි y ධන 2. ඊළඟ එක f එක.
F එක කොහොමද දෙන්නේ? යරට 5 ඍණ 2 ප්‍රශ්නයක් නෑ. යා එහෙමයි. උඩට එතකොට ඔය ටික ලියන්න ඕනේ. හරි බලමු. ඍණ 1 ඍණ 2. හ්ම්. හරි. මෙතන 2 ධන එක එහෙමම ලියනවා. 2 ධන එක 3 විතරක් තියෙන නිසා වරහන් දැම්මත් කමක් නැහැ නැතත් කමක් නැහැ. මෙතනත් එහෙමයි 3 විතරක් තියෙන නිසා වරහන් දැම්මත් කමක් නැහැ නැතත් කමක් නැහැ. මේ ඍණ එක තියෙද්දිව නැත්තම් සාමාන්‍යයෙන් අපි වරහන් දානවා. මෙතන එකක් තියෙන නිසා ධන හෝ ඍණ වෙන මොකුත් නැහැනේ. ධන ලකුණක් හරි ඍණ ලකුණක් හරි තිබ්බනම් තමයි මෙතන වරහන් දාන්න ඕනේ. නැත්තම් වරහන් දැම්මේ නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ. නැත්තම් ඍණ තිබ්බොත් අපි අනිවාර්යෙන් වරහන් දානවා. ඔය ඉස්සරහින්. හරි එතකොට නිකම්ම ලියන්න තියෙන්නේ. ඍණ 3යි ඍණ 3. එතකොට 2 තියෙනවා ඊළඟට ඍණ 3යි තියෙනවා. 2 ඍණ 3යි දෙකක් මංගාව තියෙනවා ඍණ 3ක් ණයයි. එතකොට මංගාව තියෙන රුපියල් 2 දීපුවාම තවත් එකක් මම ණයයි. ඒ කියන්නේ ඍණ A. ඍණ A ඊළඟට ධන 1 තියෙනවා ඍණ 3 තියෙනවා. ධන 1 ඍණ 3. එකක් මංගාව තියෙනවා 3ක් ණයයි. ඒ කියන්නේ ඒක දීපුවාම තවම දෙකක් ණය වෙනවා. දෙකක් ණය කියන්නේ ඍණ 2යි. එහෙනම් ඍණ A ඍණ 2 උඩට එනවා. යට එනවා 5 ඍණ 2. එයා හිම්මමයි. ඔය විදිහට උත්තරේ එන්න ඕනි. ඊළඟ එක. මේ මැදදී මොනවා හරි තේරෙන්නේ නැතිව තියෙනවා නම් අහන්න. දෙකයි m ධන 3 තමයි යටට එන්නේ. එයා තුන් දෙනාගේම සමාන නිසා. උඩ එතකොට 8i m ධන 10 ඍණ ඔය ඍණ එක කොහෙන්ද මෙන්න මෙතනින්. මේ ඍණ වල දෙක තමයි ඔය ආවේ. ඊළඟට දැන් 4i m ධන එක තනි එකක් විදිහට තියෙන. 4i m ධන එක තනි එකක් විදිහට තියෙන්නේ. ඒ නිසා මේ ධන ලකුණක් හරි ඍණ ලකුණක් හරි තියෙනවා. ඒ නිසා ඉස්සරහින් ඍණ ලකුණක් තියෙනවා. එහෙනම් 4i m ධන එක ලියද්දී අපි මේ ඉස්සරහින් ඍණ ලකුණ තියෙන නිසා 4i m ධන එකට වරහණක් දාන්න ඕනේ. ඍණ ලකුණ දැම්ම ඊළඟට 4i m ධන එක වරහණ ඇතුළේ ලියන්න ඕනේ. ධන 2i m. මෙතන ධන එක 2i m. එක තමයි මේ ආවේ. ධන 2i m. ඔව්. 6m ධන 9 නේ එන්නේ. හරි. ඊට පස්සේ මොකද කරන්නේ අපි? 2im ධන 3 උඩ තියෙනවා. දැන් 8im ධන 10 ඍණ දැන් මේ 4im ධන එකේ දෙන්නගේ ලකුණු මාරු වෙනවා. දැන් 4im කියන එක්කෙනක් ධනයි, එක කෙනෙක් කෙනක් ධනයි. එහෙනම් ඒ දෙන්නම ඍණ වෙනවා. එතකොට ඍණ 4im ඍණ 1. ඔම එනවා. ඊට පස්සේ අනිත් එක්කෙනා ධන 2im නිකම්ම ලිය වෙනවා. දැන් m අකුරු ටික අපි බලන්න ඕනේ. m අකුරු ටික කොහොමද එන්නේ? 8im තියෙනවා, ඍණ 4im තියෙනවා, ධන 2im තියෙනවා. හරි. දෙක දෙක එකතු කරමු. 8im ඍණ 4im. 8ක් මංගාව දෙනවා 4ක් නැහැ. කියන්නේ 8න් 4ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට 4im 4im ට තව 2im එකක් එකතු වුනහම 6im. 8im තියෙනවා ඍණ 4im. 8im ගෙන් ඍණ 4im
කියන්නේ 8න් 4ක් අඩු කරන්න තියෙන. ඒ කියන්නේ 4im 4im තව 2im තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම 6im කියලා එනවා. 6im කියලා එනවා. ඉතුරු ටික ධන 10 තියෙනවා ඍණ 1 තියෙනවා. 10න් එක කඩුනහම 9යි ධන 9යි කියලා උත්තරේ එන්න ඕන. 6im ධන 9 උඩට එනවා. යට එනවා 2im ධන 3. මේකේ තව පියවරක් තියෙනවා. මොකක්ද අනිත් පියවර? අපි උත්තරය අරගෙන හැම ගානෙම බලන්න ඕනේ තව කපන්න පුළුවන්ද කියලා. කපන්න ඕනේ. කපන්නේ කොහොමද? යට 2im ධන 3 තියෙනවා. දැන් මට පුළුවන් 6යි 9යි දෙකම බෙදෙන ඉලක්කමක් මොකද්ද? 6යි 9යි දෙකම බෙදෙන ඉලක්කමක්. 6 සහ 9 කියන දෙන්නම 3නේ. කපන්න ඕනේ අපි මේ දෙන්නම බෙදෙන ඉලක්කමකින්. එතකොට දෙකෙන් මේ 9 බෙදෙන්නේ නැහැ. දෙකෙන් කපන්න බෑ එහෙනම්. ඒ කියන්නේ අපි ඊළඟට 3ෙන් බැලුවොත් දෙන්නම 3ෙන් බෙදෙනවා. එහෙනම් 3ක් එළියට ගන්න පුළුවන්. 3ක් පොදුවට ගන්න පුළුවන්. 3ක් පොදුවට ගන්නවා කියලා කියන මම 3ක් එළියෙන් ලියලා වරහන් ඇතුලේ ඉතුරු ටික ලියනවා. දැන් 6im කින් 3ක් අයින් කරපුවාම ඒ කියන්නේ 6im 3ෙන් බෙදපුවාම කීයක් දෙන්නේ? 6im 3ෙන් බෙදපුවාම 2im නේ ඉතුරු වෙන්නේ නේ. 6 3ෙන් බෙදුවොත් 2යිනේ. එහෙනම් එතන එනවා 2im කියලා 9 3ෙන් බෙදුවොත් 3යි කියලා එනවා. එහෙනම් 3 වතාවක් 2im ධන 3 කියලා එනවා. ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? දැන් උඩයට කපන්න පුළුවන් මේ 2im ධන 3යි කියන එකයි 2im ධන 3යි එකයි. දෙන්නම සමානයි. දෙන්නම කපලා දාන්න. 2im ධන 3 2im ධන 3 කපලා දානවා. ඒතර ඉතුරු වෙන්නේ මොනවද? මෙතන 1යි මෙතන 1යි. 3 ඉතුරු වෙනවා 1 ඉතුරු වෙනවා යට 1ක් ඉතුරු වෙනවා. එකේ වගේම වැඩක් නැහැ නේ ඉතුරුනාට. මොකුත් නැත්තම් තමයි අපි එකක් දාන්නේ. එහෙනම් උඩ 3යි 1යි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ 3 වරක් 1 3යි යට 1යි. මේ කෙලින්ම උත්තේ. ඒතකොට 3යි කියලා එන්නේ කෙලින්ම දාන්න පුළුවන්. හරි? 3 බෙදීමක් කියලා ලියන්න ඕනේ නැහැ. උත්තරේ 3යි එතකොට. 3 බෙදීම 1 කියන්නේ 3යි. 3 එකෙන් බෙදුවොත් 3යි. උත්තරේ 3යි. තව. හරි නේද මේක? අන්තිම ගාන හරි කොහොමද මේක හදන්නේ? යට m ධන 3 ප්‍රශ්න m ධන n ප්‍රශ්නයක් නෑ. යට m ධන m මෙහෙම වෙනවා. මොකද තුන් දෙනාගේම m ධන n තියෙන්නේ. ඒකට එයා වෙනස් වෙන්නේ. උඩ කොහොමද වෙනස් වෙන්නේ? උඩ ලියන්නේ කොහොමද? ඍණ තියෙනවට ඉස්සරහින් ඍණ වරහන් දාලා ලියන්න ඕනේ. m එක එහෙම ලියනවා. ඊළඟට මෙතන ඍණ එකක් තියෙනවා m ඍණ n තියෙනවා. එහෙනම් m ඍණ n වලට වරහණක් දාන්න ඕනේ. හේතුව මෙතන එයාට ඉස්සරහින් ඍණ එකක් තියෙන නිසා. මේ ඍණ එක අදාළ වෙන්නේ මේ ඍණ එක කියන්නේ මේ n ගේ විතරක් ඍණනේ. අපිට ඕනේ මෙන්න මේ සම්පූර්ණ එකට ඉස්සරහින් ඍණ එකක් තිබ්බොත් තමයි
මේ උඩ ඉන්න එක්කෙනාට වරහණක් දාන්න. එහෙනම් ඍණ m ඍණෙන් වරහණක් දාලා ලිව්වා. ආයෙත් මොකද්ද වෙන්නේ? මේ සම්පූර්ණ එක්කෙනා ඍණ එකක් තියෙන මේ. එහෙනම් උඩ ඉන්න එක්කෙනා ඍණ දාලා වරහණක් දාලා ලියන්න ඕන ඍණත් එක්ක. ඍණ ආයෙ වරහණක් දැම්ම m ඍණේ. එතකොට බලමු උත්තරය. m ධන n යට තියෙන එක හරි. ඊට පස්සේ m එක කොහොමත් වෙනවා. දැන් මෙන්න මේ දෙන්නගේ ලකුණු මාරු වෙනවා. ලකුණු මාරු වෙන්නේ නැහැ මෙතන ඍණ එකක් තියෙන නිසා. එහෙනම් දැනට m කෙනෙක් කෙනා ධන වෙලා ඉන්නේ. එයාගේ ඉස්සරහින් මොකුත් ලකුණක් නැහැ. එයාගේ ඉස්සරහින් මොකුත් ලකුණක් නැහැ නේ මෙතන. ඒ කියන්නේ ධනයි. m ධනයි. එහෙනම් එයා මෙතෙන්ෙද්දි ඍණ m වෙනවා. දැනට n කෙනෙක් කෙනා ඍණ n ඉන්නේ. එහෙනම් එයා පහළට එද්දි ධන n වෙනවා. ඊළඟට අතනත් ඒ වැඩේම වෙනවා. මෙතන තියෙන්නේ m, එයා ධන m, මෙතන ලකුණක් නැහැ කියන ධනයි. එයා එහෙනම් ඍණ m වෙනවා පහළට එද්දි මැද ඍණ ලකුණක් තියෙන නිසා. ඊට පස්සේ මෙතන ඍණ n තියෙන්නේ. ඍණ n කියන එක්කෙනා මෙතන ඍණ ලකුණක් තියෙන නිසා ධන n වෙනවා. හරි. දැන් මොකද වෙන්නේ? ඔය ටික තේරුණාද? දෙන්නටම තේරුණාද ඔය ටික? හ්ම්. භාෂිතා තේරුණාද? මේක තේරුණාද අපු විදිය? එතන අපි වරහන් දාලා මේ දෙකේ වරහන් දාලා ලිව්වේ මේ ඉස්සරහින් ඍණ තියෙන නිසා. ඍණ තියෙනවනේ. ඒ නිසා වරහන් දාලා ලිව්වා. ඊට පස්සේ වරහන් ඇතුලේ තියෙනවට මොකද වෙන්නේ? ඍණ ඉස්සරහින් තියෙන නිසා ලකුණු ඔක්කොම මාරු වෙනවා. m එක ධන තිබ්බා ඒක ඍණ m වුණා. n එක ඍණ තිබ්බා ඒක ධන n වුණා. ඊළඟට මෙතනත් m එක ධන තිබ්බා ඉස්සරහින් ඍණ ලකුණක් තියෙනවා. ඒ කියන්නේ ඍණ m වෙනවා. ලකුණු මාරු වෙනවා. මෙතන ඍණ n තිබ්බා මෙතන ඍණ ලකුණු තියෙන නිසා ධන n වුණා. හරිද ඔය ටික? හරි ඊට පස්සේ යට m ධන n එනවා. උඩ මොකද වෙන්නේ? m ඍණ m m ඍණ m කියන්නේ කීයද? m ඍණ m m ඍණ m කීයද? m ඍණ m උත්තරේ කීයද m ඍණ m ගේ? මේ දෙන්නගේ උත්තරේ. m ඍණ m මොකක් හරි ඉලක්කමක් ඒකේ මරුණාම කීයද? m කියන්නේ ඉලක්කම කියලා හිතුවේ 5 ඍණ 5. ඒ වගේ m ඍණ m බිඳුවයිනේ. ඔව් එතන එතකොට බිඳුවයි. බිඳුවයි තව m එකක් තියෙනවා ඍණ m එකක්. එයා විතරයි ඒතකොට වෙන්නේ. බිඳුවට මොකුත් එකතු වුණත් අඩු වුණත් එකමනේ. බිඳුවෙන්
ඍණ m තියෙන එක නේ මේක අඩු කරන්න තියෙන ඍණ m තමයි එහෙනම් ඍණ m එකක් එනවා ඊළඟට n වල මෙතන ධන n තියෙනවා මෙතනත් ධන n තියෙනවා ධන n කියලා කියන්නේ n ඒවා දෙකක් ඒ කියන්නේ දෙකයි එන්නේ ධන දෙකයි එන්නේ තේරුණාද ඕකේ කපන්න පුළුවන්ද මොකුත් පුළුවන් බෑද කපන්න තව m එකක් කොහෙද තියෙන්නේ m අකුරු 3යිනේ තියෙන්නේ මෙතන m එකයි ඍණ m එකයි එතකොට මෙතන බිඳුවයි ඒ බිඳුවයි මෙතන ඍණ m එකයි එතකොට ඍණ m විතරයි නේද දෙන්නේ මේක වැරදිද මම හදපු එක වැරදිද මේක තේරෙන්නේ නැති තැනක් තියෙනවද කොතනද තේරුන්නේ නැත්තේ ආයි කියලා දෙන්නද හා හරි යට ප්‍රශ්නයක් නැහැ යට m ධනෙන් තමයි එන්නේ කොහොමද යට එක ප්‍රශ්නයක් නැහැ නේ යට හරි එතකොට උඩ ඉතුරුලා තියෙන මොනවද මෙතන m තියෙනවා එයා අපිට නිකම්ම ලියන්න පුළුවන් m කියලා ඊළඟට මෙතන ඍණ එකක් තියෙනවා m ඍණ n තියෙනවා දැන් ඍණ එකක් තිබ්බනම් මේ සම්පූර්ණ කරලා තමයි ඔය ඍණ එක තියෙන්නේ එහෙනම් ඍණ එකක් තියෙනවා නම් අපි මේ උඩ එක ලියනකොට වරහණක් දාලා ලියන්නේ එහෙනම් අපි ලියන්න ඕනේ ඍණ වරහණක් දාලා m ඍණ n කියලා ඊළඟට මේ මෙතන ඍණ එක තියෙන්නේ මෙන්න මේ සම්පූර්ණ එකටම සම්පූර්ණ එකන තමයි ඍණ එක තියෙන්නේ ඒක ලියද්දිත් අපි ඍණ ඔය ඍණ එක තමයි මේ තියෙන්නේ එයා වෙනුවට තමයි ඔයා ලිව්වේ එහෙනම් මේ m ඍණ n ලියද්දිත් වරහණක් දාලා ලියන්න ඕනේ ඔය ටික තේරුණාද ලිව්ව විදිහ තේරුණාද වරහන් දාලා ලිව්ව විදිහ ඔව් හරි ඊට පස්සේ යට m දාන්න n මෙතන m එක අපි එහෙම ලියනවා m කියලා ඊළඟට මේක ලියද්දි මේ දෙන්න වරහන් ඇතුලෙන් දැන් මේ දෙන්න ඉන්නේ ඒ දෙන්නගේ ලකුණු මාරු වෙනවා ඇයි මේ මෙතන ඍණ එකක් තියෙන නිසා ඍණ එකක් තියෙන නිසා ලකුණු මාරු වෙනවා අපි වරහන් දාලා ලිව්වෙත් ඒ නිසානේ මෙතන ඍණ එක තියෙන නිසා ලකුණු මාරු වෙනවා දැනට m ගේ ලකුණ ධනයි මෙයාට ඉස්සරහින් මොකුත් නැහැ මේ ඍණ එක මේ සම්පූර්ණ එක කරනවා ඉතින් m ට නෙවෙයි නේද ඒතර මේ m ට අයිති මෙතන ඉස්සරහින් තියෙන එක නේ එයාගේ ලකුණ මොකුත් නැහැ කියලා කියන්නේ එතන ධනයි එහෙනම් m ධන එක පහළ ලියද්දි ඍණ m කියලා ලියන්න ඕනේ n ගේ ලකුණ මොකද වෙන්නේ n ඍණයි මෙතන n ඍණ වෙලා තියෙන්නේ මෙතන ඍණ ලකුණක් තියෙනවා ඍණ n එක එහෙනම් ලකුණ මාරු වෙන්න ඕන ලකුණ මාරු වෙනවා කියන්නේ ධන n කියලා ලියන්න ඕන ඒක තේරුණාද ඒක හරිද හරිනේ ඊට පස්සේ ඊළඟ කොටස මෙතන ඍණ එකක් තියෙනවා ඒ ඍණ එකයි තියෙන්නේ මේ සම්පූර්ණ එකට මේ ඍණ එකයි තියෙන්නේ මේ සම්පූර්ණ එකට එහෙනම් මේ ගොල්ලන්ගේ ලකුණු මාරු වෙන්න ඕනේ මෙතන ඍණ එක තියෙන නිසා හරිනේ එහෙනම් මේ m එක දැන් ධන වෙලා තියෙන්නේ m ධන නම් පහළින් ලියද්දී අපි ඍණයි කියලා ලියන්න ඕනේ ඍණ m ලකුණු මාරු වෙනවා ඊළඟට n එක n ගේ ලකුණ ඍණ n තියෙන්නේ මෙතන ඉස්සෙන් ඍණ එකක් තියෙන නිසා ඍණ n එක මොකක් වෙනවද ධන n වෙන්න ඕනේ ඔතන නිකන් හරිද
හරි. ඊට පස්සේ යට m ධන n තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි m ඒවා ටික විතරක් ගමු. මෙන්න මෙතන m තියෙනවා, ඊළඟ ඍණ m තියෙනවා, තව ඍණ m එකක් තියෙනවා. ඒ ටික මම වෙනම ලියන්න. m තියෙනවා, ඍණ m තියෙනවා, ඍණ m තියෙනවා. m තියෙනවා, ඍණ m තියෙනවා, ඍණ m තියෙනවා. ඔන්න ඔය තුන ගත්තා. එතකොට m ටික අපි වෙනම ගත්තා. ඊළඟට n අකුරු ටික ඉතුරු වෙනවා නේ. ධන n එකයි ධන n එකයි. එහෙනම් අපි ලියන්න ඕනේ ධන n ධන n. විදිහට ලියාගන්න. හරි. ඊට පස්සේ දැන් m අකුරු ටික වෙනම බලන්න, ධන n අකුරු ටික වෙනම බලන්න. යට m ධන n දෙනවා කොහොමත්. එක හරි. ඊට පස්සේ m එකෙන් m එකක් අඩු කරන්න තියෙනවා. m ඍණ m. මේකේ උත්තරේ බිඳුවයි. m ඍණ m බිඳුවයිනේ. 5 ඍණ 5 බිඳුවයි. 2 ඍණ 2 බිඳුවයි. m ගෙන් m අඩුනහම එහෙනම් බිඳුවයි. m ගෙන් m අඩුනහම බිඳුවයි. බිඳුව ඍණ m. බිඳුව ඍණ m කියලා කියන්නේ බිඳුවෙන් m එකක් අඩු කරන්න. ඒ කියන්නේ ඍණ m තමයි. බිඳුවට එකතු කරත් අඩු කරත් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ නේ. එකතු කරන ඉලක්කම තමයි එන්නේ. අඩු කරන ඉලක්කම තමයි එන්නේ. එහෙනම් ඍණ m. ඍණ m තමයි එන්නේ. මෙතන ඍණ m එක තමයි එන්නේ. මෙතන බිඳුවයි මේක ඍණ m. එහෙනම් ඍණ m කියලා ආවා. ඊට පස්සේ n ධන n කියලා කියන්නේ n ධන n කියලා කියන්නේ දෙකයි. තේරුණාද? දැන් හරිද ප්‍රශ්නේ? හරිනේ. මේක තමයි එතකොට අන්තිම උත්තරේ වෙන්නේ. හරි. ඒක ඉවරයි. මේ හදපු ගණන් ටික තේරුණාද? තේරුණ නැති එකක් තිබ්බද? ඔක්කොම ටික හරිනේ. මයිරු හරි. එහෙනම් ඔය පාඩම එතකොට ඉවරයි. ඊළඟ දවසේ එතකොට අපිට තියෙන්නේ පරිමාණ රූප නේද? පරිමාණ රූප අපි කරමු. දත්ත නිරූපණය අර්ථකථන අපි කරන්නේ. ඔව්. පරිමාණ රූප විතරයි නේද ඉතුරු වෙලා තියෙන්නේ. අනිත් පරණ ඔක්කොම ඉවරයිනේ.